ඉතින් මේ අද අලුත් එපිසෝඩ් එකක් කරගෙන ආවේ. දැන් ගොඩක් කට්ටිය මේ මගෙන් අහන දෙයක් තමයි මේ මම වෘත්තිමය ජීවිතයට ආපු විදිහ දැනගන්න කැමති අය ඉන්නවා සහ ඔය ටියුෂන් එකට එන අලුත් මල්ලිලට සහ දැන් නංගිලා ටියුෂන් කරනවා. ඒ නිසා ඒගොල්ලන්ටත් මේක ඉතාමත් මේ වැදගත් දෙයක් වෙයි ජීවිතේ සාර්ථකත්වයට යන කාරණාවට. හරි. ඉතින් මගේ ජීවිතේ මම අවුරුදු 19 අවුරුදු 19 A level කරලා 18 19 A level කරලා ෆස්ට් ටයිම් ඒ තුනක් දාලා මම කොමර්ස් කරලා ලංකාවේ නෙමෙයි දකුණු ආසියාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා ජයවර්ධන විශ්වවිද්‍යාලය. ඉතින් මම යන්නේ දකුණේ කොළඹට බෙන්තරගඟෙන් මෙහා පැත්තේ ඉඳගෙන බෙන්තරගඟෙන් එහාට යනවා. ඉතින් මට මතකයි මම මුලින්ම විශ්වවිද්‍යාලයට යන්න මේ ඇප්ලිකේෂන් එක ආවයින් පස්සේ අපේ යන්නේ පළවෙනි දවසේ ලියාපදිංචි වෙන්න අපේ තාත්තත් එක්ක යන්නේ බස් එකේ පාරේ බස් එකේ යන්නේ තාත්තත් එක්ක මල්ල දාගෙන තමයි යන්නේ. එතකොට මට මතකයි අපි මගේ යාළුවෙක් හිටියා කෝසල කියලා. මගේ ඉස්කෝලේම මගේ ජපුර කැම්පස් එකේ සිලෙක්ට් වුණා. මම ආදරේ මතක් කරනවා. මොකද මට ගොඩක් උදව් කරා විශ්වවිද්‍යාලයේදී මම ටියුෂන් එකේ ඉන්නකොට මට නෝට්ස් පවා දෙන්න. ඒ නිසා මම ආදරේ මතක් කරනවා යාව. ඒ නිසා මමයි කෝසලයි අපේ තාත්තයි කෝසලයි තාත්තයි තව යාළුවෝ කිහිප දෙනෙක් එක්ක තමයි විශ්වවිද්‍යාලයට යන්නේ මුලින්ම. ඉතින් එතනත් මම ලියාපදිංචි වෙන්න ගියන් පස්සේ මට මතකයි මම ලියාපදිංචි වෙන දවසේ මගේ පේලියේ මගේ කිව් එකේ පිටිපස්සේ හිටියේ ඔයගොල්ලෝ දන්න චරිතයක් මේ සචිනි දෙරණේ සචිනි අහලා ඇති දැකලා ඇති දන්නවා ඇති දෙරණේ මාධ්‍යවේදිනියක්. ඉතින් දක්ෂ මාධ්‍යවේදිනියක්. ඉතින් මේ මගේ බැච් එකේම මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ හිටියේ. ඉතින් මම එතකොටත් මම චූටියට පොඩි ක්ලාස් කරනවා. ගෙවල් වලට ගිහිල්ලා. එතකොට මම විශ්වවිද්‍යාලයේදී අපේ ගෙදර මෝටර් බයිසිකලයක් එකක් තිබුණේ නැහැ. මෝටර් සයිකලයක් අන්න ඉතින් හිතන්නකෝ අපේ තාත්තේ. මෝටර් සයිකලයක් එකක් තිබුණේ නැහැ. මං ගාව තිබුණේ මේ අර තාත්තා ශිෂ්‍යත්වයේ පාස් වුණාන් පස්සේ මට අරන් දෙනවනේ ගියර් බයිසිකලයක්. ඒ ගියර් බයිසිකල විතරයි මං ගාව තිබුණේ. ඉතින් ඔය ගියර් බයිසිකලෙන් තමයි මම අපේ ගෙවල් පැත්තේ චූටියට මේ ක්ලාසස් ටික කරන්නේ. ගෙවල් වලට ගිහිල්ලා පොඩියට ඉතින් පන්ති ටික කරන්නේ ඔගේ බාරේ බස් එකේ යනවා ගියර් බයිසිකලේ යනවා. හරි. ඉතින් එහෙම කාලයක තමයි ඔන්න විශ්වවිද්‍යාලයට වරම් ලබන්නේ. ඒතර විශ්වවිද්‍යාලයේ ජීවිතයෙන් පස්සේ මම ඇත්තටම විශ්වවිද්‍යාලයේ තුල හරියට විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඉන්නේ පළවෙනි වසර විතරයි. මොකද පළවෙනි වසරේ ඇතුලේ අර 180 පොඩ්ඩක් බලනවානේ ලොකුවටම. එතකොට ඒක විතරයි ගොඩක් වෙලාවට මට පළවෙනි අවුරුද්ද තමයි විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඉන්නේ හරියටම. ඉතින් එතනින් පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා මගේ ටියුෂන් ජීවිතේ නිසා. පස්සේ මම ටියුෂන් එකට එනකොට උසස් පෙළ කරපු ගමන් ටියුෂන් එකට එන්නේ මම. උසස් පෙළ ලිව්වා. ලියලෙවිලා සතියකින් රිසල්ට්ස් එනවා. මේ දෙසැම්බර් මාසේ රිසල්ට්ස් එනවා. දෙසැම්බර් මාසේ රිසල්ට්ස් ආවෙන් පස්සේ මම ටියුෂන් එකට එනවා. ඇත්තටම මම ටියුෂන් එකට එන්නේ ගිණුම් කරන ගුරුවරයෙක් විදියට නෙමෙයි. මම කරේ මේ A level වලට ස්ටැටිස්ටික් කියලා කියන ව්‍යාපාර සංඛ්‍යාන කියන විෂය. එතකොට ඒක අපේ ඉස්කෝලේ සර්ම තමයි අපිට ටියුෂන් දුන්නෙත්. තාමත් කරුණාවන්ත සර් කෙනෙක් රුවන් සර් කියලා මම රුවන් සර්ට මතක් කරන මේ වෙලාවේ. රුවන් සර් මට කියනවා රමේෂ් මම දැන් පන්ති කරන එක නතර කරනවා. ඔයා බාර ගන්න මේ ළමයි ටික. එතකොට ළමයි මට මතක විදිහට ළමයි 4යි. ආරම්භක දවස් හිටියේ ඒ ස්ටැටිස්ටික් වලට ළමයි 4 දෙනා හිටියේ. ඒ 4 දෙනාගෙන් මම ස්ටැට් කියන විෂය පටන් ගන්නවා. පළවෙනි සතියේ ළමයි 4 දෙනෙක් හිටියා. දෙවෙනි සතිය යනකොට එක ළමයයි 4 දෙනා එක ළමයයි හිටියේ. පස්සේ මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ මේක කරන්න බැරි දෙයක් මම වැඩි අතැල්ලා දාලා ඉවරලා. පස්සේ මම කිව්වා පන්තිය කරන්නේ නැහැ. පස්සේ මන්ට ඒ ළමයා දරුවා කතා කරලා කිව්වා මට ඒකට අවුරුද්දයි වැඩිමල් ඒ ළමයි. අයියේ අපි පන්තිය කරමු. අයියට මම යම් කිසි මුදලක් සාධාරණ මුදලක් දෙන්නම් එදාට. පස්සේ මම වැඩේට කැමති වෙලා මම ඒ ළමයට එක්සස් පෙළෙනකම පන්තිය කරා. මම ඒතර කරේ ගිණුම් කරන්නේ නෙමෙයි ව්‍යාපාර සංඛ්‍යානේ. ඔහොම ඉන්නකොට මට අපේ පාසලේම ගුරුවරියක් කතා කරලා කියනවා තිලානි මිස් කියලා යාගේ අක්කගේ දුවට accounting පන්තියක් කරන්න තව දරුවෙක් ඉන්නවා. එතකොට තමයි මම accounting කියන විෂය උගන්වන්න පටන් ගන්නේ. මගේ වාසනාවට වෙන්නේ නැති ඒ ළමයි දෙන්න විශ්වවිද්‍යාලේ ආරම්භ ලැබුණා. එක්කෙනෙක් ජයවර්ධන විශ්වවිද්‍යාලයට එනවා. ඒ නංගිලා දෙන්න එක්කෙනෙක් කැලණි විශ්වවිද්‍යාලයට යනවා. පස්සේ මට තේරෙනවා මට දැන් මේක ටියුෂන් එක ඇඟේ තියෙනවා. මම උගන්වන දේවල් අනිත් එකාට තේරෙනවා. ඒ නිසා තමයි මම ටියුෂන් එකට එන්නේ.
එතකොට මම ඉස්කෝලෙන් අපේ ඉස්කෝලේ බටපොළ මධ්‍යම විද්‍යාලයේ ඉස්කෝලෙන් කතා කරනවා කැම්පස් එකේ ඉන්න අතරතුර නිවාඩු ආවෙන් පස්සේ ඉස්කෝලේට ඇවිල්ලා කවුන්ටින් උගන්වන්න. ඉතින් ඒකත් එක්ක ළමයිට මම උගන්වන එක තේරෙනවා. ළමයි මට කැමතියි. අර ඉතින් කොල්ල කාලේ. ඉතින් මට ළමයි කැමතියි. ළමයි එක මං හින ෆ්‍රෙන්ඩ්ලි. ඕකත් එක්ක තමයි මගේ ටියුෂන් ජීවිතේ ආරම්භ වෙන්නේ. මට මතකයි ඇත්තටම මම ටියුෂන් ජීවිතේ ඉන්න කාලේ මම යුනිවර්සිටි ඉන්න කාලේ මාර විදියට කට්ටක් ආපු මිනිස්සෙක්. මොකද එකක් ඇටෙන්ඩන්ස් බලනවා කැම්පස් එකේ. ඊට පස්සේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ඕන. එහෙන් ළමයිගේ එක්සෑම් එක ඒව වැඩ කරන්න ඕන. එයාලා විභාගයට උරුදු කරවන්න ඕන. ඉතින් හැම දෙයක්මත් එක්ක මාර විදියට මේ කටු කෑවා. සහ දැන් මම ඒ කාලය තුල මම දැකපු දෙයක් තමයි ටියුෂන් එක දිහා මිනිස්සු බලන්නේ මහා ඒ කියන්නේ වපරැහින්නේ ටියුෂන් කාර්යය. එහෙම කියලානේ කියන්නේ ටියුෂන් කාර්යයක්. හැබැයි ටියුෂන් ගුරුවරයෙක් ඒ විශ්වවිද්‍යාලය ඇතුළේ ඉගෙන ගන්න ගමන් ඒ කරන කැපකිරීම කිසිම මිනිසෙක්ට තේරෙන්නේ නැහැ. ඒක කරන මිනිස්සයා තමයි ඒක දන්නේ. හරි සමහර ටියුෂන් වලට යමු විමුතුයි සමහරට උපාධිය පවා හිමි. නමුත් මම උපාධියත් කම්ප්ලීට් කරගෙන ටියුෂන් ගුරුවරයෙක් වෙනවා කියලා කියන අධික කට්ටක් කෑවා. ඔහොම ඉන්නකොට මම අපේ තාත්තට ඉතින් කී ඉන්නවා තාත්තේ මට බයිසිකලයක් ඕන මේක හරියන්නේ නැහැ බස් එකේ යන්න බෑ හැමදේම මේක මල්ල වදයක් මේ බස් එකේ ට්‍රැෆික් කොළඹ මං පොඩියට ගෲප් ක්ලාස් ඊට පස්සේ කරා කොළඹ අවට ප්‍රදේශවල ඉතින් පස්සේ මම ගන්නවා පොඩි ස්කූටි පෙප් එකක් පොඩි ස්කූටි පෙප් එකක් ගන්නවා මේ මට අද වගේ නම්බර් එක මතකයි XG6933 රතු පාට බයික් එකක් මම ඒතකොට ඒ ස්කූටි පෙප් එක ගන්නේ අපේ ගෙදරට ගෙන පළවෙනි වාහනේ එකත් මම සෙකන්ඩ් ඉන්නකොට ඒකේ මුදල 1,80,000යි සම්පූර්ණ මුදල මට 1,80,000කුත් නැහැ. ඒතර මම ළඟ තියෙන්නේ අතේ තිබුණේ එකතු කළා ඔය ගෙවල් වලට ගිහිල්ලා එකතු කළා රුපියල් 48,000ක් වගේ මුදලක්. ඒතර 48,000 අතේ තියෙන්නේ මම රුපියල් 68,000ක ලීසින් එකක් දාලා පොඩි බයික් එකක් ගන්න මගේ පළවෙනි වාහනේ බයික් එකක් ගන්න රෝද දෙක. මට හරිය සතුටුයි මම ඒ බයික් එක කියලා කියන්නේ මම මගේ ජීවිතේ මම දැන් මොන වාහනේ පැද්දත් මම මේ බයික් එකට හරි ආදරෙයි. ඒතර මම මාසෙකට 6,200 ගානේ වාරකයේ ගෙවාගෙන අවුරුද්දක් ගෙවලා බයික් එකේ වාරක ඉවර කරනවා. ඒක තමයි මගේ පළවෙනි වාහනේ පළවෙනි බයික් එක. ඉතින් මට මේ බයික් එක තරම් වටින බයික් එකක් තවත් නැහැ. මොකද ඒක මම හම්බ කරලා ගත්ත පළවෙනි වාහනේනේ. ඉතින් ඔහොම ඉන්නකොට මම මගේ ජීවිතේ ටියුෂන් එක වෙනුවෙන් නොසෑහෙන කැපකිරීම කරා. සමහරක් වෙලාවට දැන් ඔය දැන් එන ටියුෂන් එකට එන දැන් අංගිලා මේ මල්ලිලා විශේෂයෙන්ම try කරන්නේ එකපාර දිනු වෙන්න. ඒක පුතා අසාර්ථක ක්‍රමයක්. සාර්ථක ක්‍රමයක් කියලා කියන්නේ බ්‍රදර් දැන් අපි ටියුෂන් එක ඇතුලේ ඒ කට්ටත් එක්ක තමයි අත්දැකීම් එන්නේ. හරිද? එකපාර ටියුෂන් එකක ළමයි ගොඩක් Tamanට ආවම සමහරට ළමයිව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න පුළුවන් Tamanට. මේක ඇතුලේ කටු කන්න ඕන. එකපාරක් මට මතකයි මම එක අවුරුද්දක අලුත් බැච් එක පටන් ගන්න මගේ අතේ 7-5ක් නැහැ. දැන් ගෙදරින් නොසෑහෙන්න බයිනෝ. නොසෑහෙන්න බයිනෝ. අපිට පිස්සු මේ වගේ මේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හොඳ උපාධියක් අරගෙන ඉවර වෙන්නේ නැතුව මේ ටියුෂන් එක පස්සේ දුවන්න. පිස්සුද? ඇයි ලොස්නේ? හැමදාම ගෙදරින් සල්ලි ඉල්ලන සමහරක් වෙලාවට. ලොස්. පෝස්ටර් ගහන්න සල්ලි නැහැ. කොයිලාවෙත් රැඩ් නිදි වරාගෙන පෝස්ටර් ගහන්න යනවා. එතකොට එකපාරක් අලුත් බැච් එක පටන් ගන්න පෝස්ටර් ගහන්න මගේ අතේ සල්ලි නැහැ. මම මොකද කරේ? මගේ මේ කරේ තිබ්බ මාලයක් තිබුණේ ඒ දවස්වල. මාලයක් තිබුණ තාත්තා මට අරන් දීපු. ඒ දවස්වල තිබුණු මාලේ මම දැඩි ගමේකේ උගස් තියලා මම රුපියල් 75000ක් දොයද ගන්නවා. අරගෙන මම කරන්නේ 75000ම ෆයිල් ගහනවා, පෝස්ටර් ගහනවා. ඔය ටික තමයි කරන්නේ. පස්සේ මම ඔය මේ ගෙදරින් බේරෙන්න මගේ යාළුවෙක්ට කියලා ඒහා සමානම ඉමිටේෂන් මාලයක් හදාගෙන කරේ දාන් ඉන්නව ගෙදරින් බේරෙන්න. ඔක අපේ අම්මට අහු වෙනවා පස්සේ දවසක. හරිද? ඒක වෙනම කතාවක්. පස්සේ දවසක අපේ අම්මට අහු වෙලා මට හොඳට දෙසනවා. ඉතින් ඔහොම තමයි මගේ වෘත්තීය ජීවිතේ මම කට්ටක් කාලා ආවේ. හරි නොසෑහෙන කටු කෑවා සමහර කාලවල මට මතකයි අපි උදේ පන්තියට 8:00 9ට පන්තියට යන්න මම රැට පෝස්ටර් ගහන්න යන්නේ රෑ 10ට පටන් ගන්නවා. 10ට 11ට පටන් අරගෙන පාන්දර 6-7 වෙනකන් අපි පෝස්ටර් ගහන එක තමයි කරන්නේ. අර ස්කූටි පෙප් එකේ නැගලා. මගේ යාළුවයි. එතකොට ඒ පෝස්ටර් ගහලා ඉවරලා ඊට පහුවෙන්දා එදාම නම් පෝස්ටර් ගහන එක නවත්තලා ඊට පස්සේ අපි ආයි කරන්නේ මොකද්ද? ආයි කරන්නේ පන්තියට යන එක. ගෙදර ඇවිල්ලා අඳුමක් දාගත්තා ක්ලාස් එකට ගියා. එහෙම
කාලයකුත් අපේ ජීවිත තිබුණා. ඒක දැන් යාර මිනිස්සුන්ට පේන්නේ අපි අපේ දියුණුව විතරයි. නමුත් අපි ආපු ගමන් මාර්ගය දැක්කයන් පස්සේ මිනිස්සුන්ට හිතෙන්නේ අපි කොච්චර කට්ටක් කාලාද කියලා මිනිස්සු දන්නේ නැහැ. හැබැයි අපි එහෙම කටු කෑවා. සමහරක් වෙලාවට උදේට කෑවොත් දවල්ට නැහැ. දවල්ට කෑවොත් රැට කෑවෙන්නේ නැහැ සමහරක් වෙලාවට. සමහරට දවල්ට කන වෙලාවක් නැහැ. සමහරට දවල් කෑමක් කන්නේ හවස 5ට. හවසට 5ට කෑමක් කනකොට කෑමක පිලුම් වෙලා. එහෙම තමයි මේ ටියුෂන් එක හැදුවේ. හරිද? එතකොට ඒ ටියුෂන් එක ඇතුලේ අපි මාර විදිහට අනන්ත ප්‍රමාණ කටුකාල අනන්ත ප්‍රමාණ කැපකිරීම කළා මේක ඇතුලේ තියෙනවා. හරි? සමහරක් වෙලාවට මම ඉස්සර ඔය මේ බත්තර මුල්ල කොට්ටාව ඊට පස්සේ තව ගත්තොත් ඔය මත්තේ ගොඩ කොළඹ ජපුර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම ගෙවල් වලට ගිහලා පන්ති කරන කාලේ මට මතකයි මම සමහරට පන්ති ඉවර වෙන්නේ එහෙන් රෑ 11:00ට 12ට ඉවර කළා මම අර ස්කූටි පෙප් එකේ හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන සින්දුවක් අහගෙන බයික් එකේ එනවා සමහරක් වෙලාවට ඔය බේරුවල හරියෙද්දි මට හරිය නිදිමතයි සමහරට මම මගේ බයික් එක මගේ යන්නේ යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන්නේ බයික් එක වැරදි ගෙලිම බයික් එක කැලේ යන්නේ ඒ කියන්නේ නිදිමතට සමහරට මම බයික් එක නවත්තලා ආයි ප්ලේන් ටිකක් ගහලා ආයි ඇවිල්ලා පොඩ්ඩක් එතන නිදාගෙන ආයි එනවා ගෙදර. සමහරට ගෙදර එනකොට පාන්දර 1:00යි අර මල රෑ සමහරට වැස්සේ තිමි තමයි ගෙදර එන්නේ. ඉතින් ඔහොම ටියුෂන් එකේ අපි මම යනකොට මම විශ්වවිද්‍යාලේ 3rd year අන්තිම වෙනකොට මම චූටි කාර් එකක් ගන්නවා සල්ලි එකතු කරලා පොඩියට මම විශ්වවිද්‍යාලේ මම කොන්වොකේෂන් යන්න කලින් මම මගේම සල්ලි වලින් වාහනයක් ගන්නවා පොඩි වාහනයක්. නමුත් මට ඒක මහා මෙරක් වගේ වටිනවා. අපි අද මොන වාහන පැද්දත් අපි අර මුලින් ගන්න වාහනේනේ පුතා අපිට අර ඒක හරිය හැංගීම් බරයිනේ ඒ දේ. ඉතින් තමන්ගේ සල්ලි වලින් ලොකු ගේමක් ගහලා කාර් එකක් ගන්නවා කියලා කියන්නේ ඒක මාර සතුටක්. මහා මෙරක් ලැබුණා වගේ. ඉතින් මම විශ්වවිද්‍යාලෙන් අවුට් වෙන කලින් මම ඒ සතුට භුක්ති විඳිනවා. මගේ සල්ලි වලින් මගේ වාහනයක් කරගෙන මම කන්වොකේෂන් එක කැම්පස් එකේ උපාධි උත්සවයට යන්නේ මගේ සල්ලි වලින් ගත්තු කාර් එකක මගේ අම්මයි තාත්තයි දාගෙන. ඒක තමන්ගේ කොල්ලෙක් විදියට ලබන මාර ජයග්‍රහණයක්. මට නම් ඒක මාර ජයග්‍රහණයක්. මොකද විශ්වවිද්‍යාලේ යනකොට ගෙන්දගම් පොළවේ පය ගහනකොට මට මෝටර් සයිකල් එකක් තිබිච්ච නැති මිනිස්සෙක් කැම්පස් එකේ 3rd year වෙනකොට කාර් එකක් අරගෙන උපාධි උත්සවයට තමන්ගේ අම්මයි තාත්තයි කාර් එකේ දාන් යනවා කියන තරම් මේ ශක්තියක් එනවා කියලා කියන තමන්ට හිතන්න මම මේ කාලය තුල කොච්චර කට්ටක් කන්නේ නැද්ද කියලා ඔය තැනට එන්න. බස් වල ට්‍රැෆික් අස්සේ වැස්සට තෙමි උගුල ලේරහ වෙනකන් කෑග ගහ ගෙවල් වල ගිහිල්ලා වෙලාවට කන්න නැතුව එහෙම කටු කාල තමයි මම අද මේ වගේ බ්‍රෑන්ඩ් එකක් මම හදලා තියෙන්නේ. මිනිස්සුන්ට පේන්නේ මම දියුණු වෙලා තියෙන තැන මම මෙච්චර දේවල් මට තියෙනවා මම මෙච්චර ළමයි ප්‍රමාණයට දැන් උගන්වන ඒක විතරයි. නමුත් ඒ මිනිස්සු දන්නේ නැහැ මගේ අතීතය මොකද්ද කියන එක. නේද? අර මේ මිනිස්සු හරි දක්ෂයි පද හදන්න. වචන කියන්න, කතා කියන්න. හැබැයි මේ මිනිස්සු කාපු කට්ට ගැන චුට්ටක් කල්පනා කරලා බලන්නේ නැහැ කොච්චර කටු කාලයක්ද කියලා. සමහරවිට විශ්වවිද්‍යාලය ඇතුලේ සමහර තැන්වලදී මාව මාර විදියට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොකද මම අර විශ්වවිද්‍යාලයට යන්නේ හරි අඩුවෙන්. මාව ගෲප් වලට ගන්න නැහැ සමහර වෙලාවට. හැබැයි මම අද ඒ හැමෝටම වඩා මම අද උඩින් ඉන්නේ. අද මම මේ මිනිසුන්ට වඩා අතිසාර්ථක ජීවිතයක් ගත කරනවා. ඉතින් මම මගේ තිබ්බ දෙයක් තමයි මම මගේ ටැලන්ට් එක මුලින් හඳුනාගත්තා. මම දැනගත්තා මම උගන්වන දේ අනිත් එකාට තේරෙනවා. ඒ නිසා මම තීරණය කරා රයිට් මේක තමයි මගේ පාත් එක. මේකෙන් තමයි මට ගමනක් යන්න පුළුවන්. මම නිතරම කියන දේ තමයි අපේ ටැලන්ට් එක අපි අඳුන ගන්න ඕන. ඒ ටැලන්ට් එක අඳුනගෙන අපි සමහර තැන්වලදී ඒ ටැලන්ට් එක හරහා ඉස්සරහට අපි ෆේල් වෙවි යන්න ඕන. ඒතර ෆේල් වෙවි යනකොට තමයි මේකේ රහ තියෙන්නේ. ඒතර තමයි පිටිපස්ස ඇල්ල බලලා තියා රයිට් මම මෙතනට මම ආව නේද කියලා මට සතුටුයි ඊට පස්සේ දැන් මට සතුටුයි. දැන් මම යම් කිසි තරකට මම ඇවිල්ලා තියෙනවනේ මම යම් කිසි සාර්ථක මිනිස්සෙක්නේ. තව කෙනෙක්ට මන් දිහා බලලා ගන්න ගොඩක් දේවල් ජීවිතේ තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි තැනකදී වැටෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. සමහරවිට මම තනියෙන් අඩලා තියෙනවා. හරිද? සමහරවිට විශ්වවිද්‍යාලයේ ඇතුලේ වෙච්ච සමහර සිද්ධි නිසා මම තනියෙන් අඩලා තියෙනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? නමුත් මම ඒතකොට හිතපු දෙයක් තමයි රයිට්. මම අනිත් මිනිස්සුන්ට වඩා යම් තැනකට දැන් ඇවිල්ලා ඉන්නේ. විශ්වවිද්‍යාලය ඇතුලේදී 3rd ඉන්නකොට අනිත් මිනිස්සුන්ට කාර් එකක් ගන්න බැරි වෙද්දි මම තමන්ගේ කියලා රෝද 4ක් ගත්ත මිනිස්සෙක්. අනිත් මිනිස්සු තාත්තගේ සල්ලි වලින් හරි අම්මගේ සල්ලි වලින් හරි වාහනයක් ගන්නකොට
රෙන්ට් එකට උපාධි උත්සවයට එනකොට වාහනයක් කරන මම මගේ වාහනේ උපාධි උත්සවයට ගිහින් මිනිස්සෙක්. ඉතින් මට මං ගැන ආඩම්බර වෙන්න එපා. හැබැයි මේ හැම දෙයකටම උනේ මම කාපු අධික කට්ට. සමහර දවස්වල මට මතකයි එකපාරක් අපි ෆිසිකල් ක්ලාස් කරද්දි මේ මගේ යාළුවෙක් කියන සමීර BS කරන මගේ යාළුවා මායුයි මේ ගිහිල්ලා ගහනවා කට් අවුට් එකක් කඩයක් ඉස්සරහා ලොකු බෝඩ් එකක් ගහනවා. ඒ බෝඩ් එක එකපාර බයිසිකලෙන් අපි යන්නේ මගේ ස්කූටි පෙප් එකේ යන්නේ. ස්කූටි පෙප් එකේ යනකොට මේ එකපාර කට් අවුට් එක එකපාරකට අරන් යන්න ඕන. ඉනිමක තව පාරකට අරන් යනවා. එහෙම තමයි අරන් යන්නේ. මොකද දෙකම එකපාර අරන් යන්න බෑ. බර වැඩි. පස්සේ අපි ඉනිමක එකපාරකට අරන් ගිහිල්ලා කට් අවුට් එක එකපාරකට අරන් ගිහිල්ලා කට් අවුට් එක ගහලා එනවා. ඊට පහුවෙන්ද කෝල් එකක් එනවා. කඩේ බෝඩ් එක කවර් වෙලා කරුණාකරලා කට් අවුට් එක කපන්න නැත්නම් මේ කට් අවුට් එක අයින් කරනවා කියලා. පස්සේ එතන තියෙන නම්බර් එකට එන්නේ. ඒ කට් අවුට් එකේ නම්බර් එකට රමේෂ් මම කතා කරලා මම හරි මම සර්ට කියන්න සර් තමයි මේ කතා කරන්නේ කියලා කියන්න බෑනේ ලැජ්ජයි. මොකද සර්ට කියන්න මායි ඌයි ඊට පහුවෙන්ද රෑ ගිහිල්ලා කරේ මොකද්ද කට් අවුට් එක ආයිනි මගේ එකපාරකට අරන් ගිහිල්ලා කට් අවුට් එක වෙන තැනක හයි කරලා ගෙදර එනවා. ඉතින් ඒ වගේ රසබර ජීවිතයේ අත්දැකීම් තියෙනවා. රසබර කටුක අත්දැකීම්. ජීවිතයේ රසබර කටුක අත්දැකීම් එක්ක ගමනක් ඉදිරිය තමයි හරි ලස්සන. තේරුණාද? ඒක නිසා අපිට මේ හැමදේම මල් වට්ටියක දාලා දෙන්නේ නැහැ කිසිම දෙයක්. හරි කිසිම කෙනෙක් අපිට අපේ ජීවිතේ සාර්ථකත්වය ආමෙන්න සාර්ථකත්වය කියලා මල් වට්ටියක දාලා දෙන්නේ නැහනේ. අපි ඒක ගන්න ඕන. ඒක අපි ළඟා කරගන්න ඕන. ඒක ළඟා කරගන්නකොට තමයි අපේ මේ ජීවිතේ සතුටුත් හිතෙන්නේ. තමන්ගේ දේවල් වලින් තමන් කරන්න ඕන. හරි විශේෂම කොල්ලෙක් වුණාන් පස්සේ ජීවිතේ කට්ටක් කන්න ඕන. කට්ටක් කාලා එන ගමන තමයි සාර්ථක වෙන්නේ. ඒක නිසා විශ්වවිද්‍යාලය තුලේ මම නොසෑහෙන්න මේ පසුතැවීම් වලට ලක් වෙලා තියෙන ජීවිතේ නොසෑහෙන්න දේවල් මට විශ්වවිද්‍යාලය ඇතුලේ සමහර දේවල් විශ්වවිද්‍යාලය ඇතුලේ මට මග ඇරලා තියෙනවා. මගේ ටියුෂන් නිසා. හැබැයි මම මග ඇරිච්ච කිසිම දෙයක් ගැන අද වොරි වෙන්නේ නැහැ. මොකද ඊට වඩා මම මගේ ජීවිතේ සාර්ථකත්වයේ මම අද ඉන්නවා. නිසා මම කවදාකවත් මග හැරිච්ච දේවල් ගැන මම පසුතැවෙන්න යන්නේ නැහැ. මොකද මට ඒක දැන් තීරමක් නැති නිසා.